WhatsApp වල ඩිලීට් කරපු මැසේජ් එකක් බලන්න පුළුවන්ද? අද වීඩියෝ එකේ ගැන. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, share කරන්න, මොන හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකට යටින් comment එකක් දාගෙන යන්න. WhatsApp වලින් කවුරු හරි අපිට මැසේජ් එකක් එව්වම අපි ඒක බලන්න කලින් එයා එක ඩිලීට් කරොත් අපිට ඒක බලා ගන්න බෑනේ. මම අද ඔයාලට කියලා දෙන්නේ ඒ වගේ ඩිලීට් කරපු මැසේජ් එකක් කොහොමද බලන්නේ කියලා. බැටි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපිට මේ වැඩේ කරගන්න අපේ ෆෝන් එකේ තියෙන settings වල පොඩි වෙනස්කම් ටිකක් අපි කරගන්න ඕන. අපි මුලින්ම යමු ෆෝන් එකේ ෆෝන් settings වලට. අපි මේ settings වල පල්ලෙහාට යනකොට අපිට පෙනෙන notification කියලා එකක්. අපි ඒක ක්ලික් කරගන්න ඕන. ඒ notification කියන එක ඇතුළට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඒකේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා notification history කියලා එකක්. අපි ඒක සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතන ඕගොල්ලන්ට පේන්න තියෙනවා use notification history කියලා එකක් තියෙනවා. ඒක දැන්ට disable කරලා තියෙන්නේ. අපි ඒක enable කරගන්න ඕන. හරි. ඔන්න ඔච්චරයි අපිට ෆෝන් එකේ settings වල කරන්න තියෙන්නේ මේ WhatsApp එකෙන් එන මැසේජ් එක කවුලා ඩිලීට් කරොත් ඒක අපිට පෙන්වන්න. අපි දැන් ගිහිල්ලා බලමු කොතනින්ද ඒක බලන්නේ, කොහොමද අපි ඒක බලන්නේ කියලා. මේ වම් පැත්තේ තියෙන්නේ මගේ ෆෝන් එක. මේ දකුණු පැත්තේ තියෙන්නේ අපිට දැන් මැසේජ් එක එවන ෆෝන් එක. අපි මුලින්ම ඒ ෆෝන් එකෙන් අපි එකට WhatsApp මැසේජ් එකක් එවමු. අපි දැන් මැසේජ් එක එව්වා. අපි දැන් ඒක බලන්න කලින් ආයි මේ ෆෝන් එකෙන් අපි ඒක ඩිලීට් කරමු. මෙතන delete for everyone දෙන්න. හරි. අපි දැන් මේ මැසේජ් එක ඩිලීට් කරා. අපි දැන් අපේ ෆෝන් එකට ගිහිල්ලා බලමු අපි ඒක කොහොමද බලන්නේ කියලා. අපි WhatsApp වලට ගිහිල්ලා බලනවා අපිට මේ මැසේජ් එක පෙන්වන්නේ නැහැ. අපි ඊට පස්සේ යන්න ඕන ෆෝන් එකේ settings වලට. ෆෝන් එකේ settings වලට ගිහිල්ලා ඉස්සෙල්ලා වගේම අපි notification කියන තැනට යන්න ඕන. ඊට පස්සේ ආයි අර notification history කියන තැනට අපි යන්න ඕන. ඊට ගියාම use notification history කියන එක අපි enable කරලා තියෙන හින්දා අපිට අර WhatsApp වලින් ආව මැසේජ් එක එයා delete කරත් අපිට මෙන්න මේ උඩින්ම මේ මෙතන පෙන්නනවා. මේ අපිට පෙන්වන්නේ අර එයා delete කරපු මැසේජ් එක තමයි මේ අපිට උඩින්ම පෙන්වන්නේ. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ මැසේජ් එක මොකක්ද කියලා. ඔන්න ඔය විදිහට තමයි WhatsApp වලින් අපිට ඒ මැසේජ් එක අපි බලන්න කලින් කවුරු හරි කෙනෙක් delete කරාට පස්සේ අපි මේ මැසේජ් එක බලාගන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් කියලා. අදින් පස්සේ WhatsApp එකට මැසේජ් එකක් ඇවලා ඒක delete කරොත් අනිත් කෙනාට ඒක බලන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. මම අදට ගිහින් එන්නම් මේ SDN Tech.